සුබම සුබ දවසක් වෙන්න ඕනේ සියලු දෙනාටම. ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා මගේ ක්‍රිප්ටෝකරන්සි 101 කියන වීඩියෝ ප්‍රසන්ටේෂන් සීරීස් එකේ 4 වෙනි එපිසෝඩ් එකට. ඇත්තටම අද අපි කතා කරන්න ඉන්නේ ගොඩක් දෙනා අතර ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන මේ සෙග්විට් කියන්නේ මොකද්ද සම්බන්ධව. මම දැකලා තියෙනවා ගොඩක් අය කතා බහ වෙනවා මොකද්ද මේ සෙග්විට් මොකද්ද මේ සෙග්විට්. සමහර අය කියන්නේ ගොඩක් අයට ගොඩක් ලොකු ප්‍රසන්ටේජ් එකකට ඒ කියන්නේ 90ක් විතර ගත්තොත් ආයට තේරෙන්නේ නැහැ මොකද්ද මේ සෙග්විට් කියන්නේ කියලා. හරි. දැන් බිට්කොයින් නිවුස් ගත්තොත් මේ දවස්වල ගොඩක් ඒ නිවුස් වල තියෙන මාතෘකාවක් තමයි සෙග්විට් කියන්නේ. හරි. දැන් අපි ඉදිරියට ගිහිල්ලා බලමු මොකද්ද මේ සෙග්විට් කියන්නේ කියලා. ඉදිරියට යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්න ඕනේ මගේ මේ 4 වෙනි වීඩියෝ එක මීට කලින් මම වීඩියෝස් 3ක් කරලා තියෙනවා. ඒකේ ලින්ක්ස් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. මගේ channel එකේ YouTube channel එකේ CryptoFox කියන YouTube channel එකේ තමයි මම මේ සියලුම දේවල් post කරන්නේ. ඉතින් මේකට කලින් මේ වීඩියෝස් තුන බලලා තිබ්බේ නැත්නම් කරුණාකරලා ගිහලා බලලා ඉන්න. එතකොට ඒක හොඳයි මේක තේරුම් ගන්න. මොකද මම මේක කරන්නේ පිළිවෙලකට සීරීස් එකක් විදිහට. එතකොට يعني ගොඩක් අයට ක්‍රිප්ටෝ වලට අලුතෙන් එන්න අයට මේ හරි පහසු වෙනවා ඒක තේරුම් ගන්න. එම නිසා හරි අපි දැන් ඉදිරියට ගිහිල්ලා බලමු. මම හැම වීඩියෝ එකම හැම ප්‍රසන්ටේෂන් එකම මම ගැන පොඩ්ඩක් සඳහන් කරනවා. මගේ නම තමයි රංගන පුංචි හේවා. මම මොට්ටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි ඉංජිනේරු වංශයෙන් ගෞරව උපාධියක් ලබාගත් කෙනෙක්. මම මේ ක්‍රිප්ටෝකරන්සි ගැන ඉගෙන ගන්න 2016 ඉඳලා අද වෙනකන් හොබි එකක් විදිහට. හරි. දැන් අපි ඉදිරියට ගිහිල්ලා බලමු මොකද්ද මේ ගොඩක් අය දෙනා අතර කතා බහට ලක් කරන සෙග්විට් කියන්නේ කියලා. උපරිම පැහැදිලි කරගන්න try කරන්න. මම උපරිම මේ වීඩියෝ එකේ කියන්නේ මම උපරිම උත්සාහය දාලා තියෙනවා ගොඩක් අයට පැහැදිලි වෙන කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ post කරන්න. හරි. What is SegWit? මොකද්ද මේ SegWit කියන්නේ? දැන් ගොඩක් අය SegWit කියලා අහලා තිබ්බට මේක මේ වචනේ තේරුම දන්නේ නැහැ. ඔය වචනේ තේරුම ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. ඇත්තටම the term SegWit කියන්නේ වචනේ SegWit කියන වචනේ stands for segregated witness. එතකොට මේ SegWit කියන වචනේ හැදිලා තියෙන්නේ වචන දෙකක එකතුවකින්. එතකොට මේ වචන දෙක තමයි segregated witness කියන වචන දෙක එකතුව. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. අපි සිංහල භාෂාවෙන් කියනවා නම් segregate කරනවා කියන්නේ separate කරනවා කියන එක. separate කරනවා කියන්නේ වෙන් කරනවා කියන එක. එතකොට witness කෙනෙක් separate කරනවා. ඕක තමයි සිංහල භාෂාවෙන් තේරුම. දැන් ගොඩක් අය මූණට මූණ බලනවා ඇති මොකද්ද මේ witness කියන්නේ මොකද්ද මේ segregate කරනවා කියන්නේ කියලා. ඒක ඉස්සරහට එනවා බය වෙන්න එපා. දැනට මතක තියාගන්න SegWit කියන්නේ segregated witness කියන වචන දෙක එකතුවෙන් හැදිච්ච වචනයක් කියන එක. දැන් මොකද්ද මේ SegWit කියන්නේ කියන එක දැන් ඔය කට්ටියට තේරුම් ගන්න පුළුවන්. මොකද්ද? It's a proposed update to the Bitcoin software designed to fix a range of serious issues. එතකොට මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කළා fork එකක් ගැන. හරි fork එකක් කියලා කියන්නේ මොකක් හරි සිස්ටම් එකකට කරන අප්ඩේට් එකක්. ඉතින් fork එකක් පාවිච්චි කරලා කරන එක අප්ඩේට් එකක් තමයි මේ SegWit කියලා කියන්නේ. එතකොට සරලවම කියනවා නම් මේ SegWit කියලා කියන්නේ Bitcoin software එකට Bitcoin network එකට කරන අප්ඩේට් එකක්. ඔන්න සරලවම කියනවා නම්. දැන් ගොඩක් අයට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ SegWit කිය කට්ටිය කතා වෙන්නේ කියලා. ඇත්තටම ඒක තමයි SegWit කියන්නේ. මම ආයි කියන සරලව SegWit කියලා කියන්නේ Bitcoin network එකට නැත්තම් අපිට කියන්න පුළුවන් Bitcoin software එකට කරන අප්ඩේට් එකක්. එතකොට එමගින් ඒ කට්ටිය බලාපොරොත්තු වෙන්නේ Bitcoin network එකේ Bitcoin software එකේ තියෙන මේ ප්‍රශ්න කියන්නේ ප්‍රශ්න කීපයක් තියෙනවා. ඒ ප්‍රශ්න निराකරණය කර ගැනීමට. හරි. ඒකේ ප්‍රශ්න වගේක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් මොනවද ප්‍රශ්න කියලා. හරි. ඉතින් එන්නේ වගේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න Bitcoin network එකට කරන අප්ඩේට් එකක් තමයි SegWit කියන්නේ. හරි. දැන්
මම කලින් වීඩියෝ වල සඳහන් කරා වගේ මම කලින් වීඩියෝ එකේ කියන්නේ ෆෝක් වීඩියෝ එකේ මම සඳහන් කරා Windows මම කම්පෙයාර් කරා Windows software එක සහ Bitcoin software එක අතර තියෙන වෙනස්කම් සමානකම්. ඉතින් කවුරු හරි කෙනෙක් ඒක බලලා නැත්නම් ඒක බලලා ඉන්නේ එතකොට තමයි පැහැදිලි වෙන්නේ. ඉතින් කෙටියෙන් ගත්තොත් Windows software එකේ අප්ඩේට්ස් එන්නේ ඇයි Windows software එකේ තියෙන bugs නැති කරන්න. ඒ වගේම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. හරිද? එතකොට මේ SegWit is a fancy way of saying separate signature from the block. එතකොට මම කලින් වීඩියෝ වල පැහැදිලි කරා මං Bitcoin transaction එකක් වෙන්නේ කොහොමද කියලා මං ඉතාමත්ම විස්තරාත්මක වීඩියෝ එකක් කරා. ඒ වීඩියෝ එකේදී මම පැහැදිලි කරා ඔය කට්ටියට මොකද්ද signature එකක් කියන්නේ කියලා. මොකද්ද මේ digital signature එකක් කියන්නේ කියලා Bitcoin transaction එක. හරි Bitcoin block එකක් කියන්නේ මොකද්ද? ඒ block එකේ unique ID එකක් තියෙනවා. ඒකට තමයි digital signature එක කියලා කියන්නේ. ඒ digital signature එක පාවිච්චි වෙනවා miners ලට transaction confirm කරන්න කියන දේවල් මම පැහැදිලි කරා කලින් වීඩියෝ වල. හරි. ඒක බලලා නැත්නම් කරුණාකරලා ගිහලා බලලා එන්න. දැන් මෙතන කියන්නේ ඔව් මම එතනදී ඒ වීඩියෝ එකේදී මම පැහැදිලි කරා මේ ඩිජිටල් සිග්නේචර් එකට තමයි විට්නස් කියලා කියන්නේ කියලා. එතකොට මොකද්ද මේ විට්නස් කියන්නේ කියලා ඒක අර කලින් පැහැදිලි වෙච්ච නැති අර තේරෙනවා ඇති. විට්නස් කියන්නේ ඩිජිටල් සිග්නේචර් එකටමයි. එතකොට SegWit කියලා කියන්නේ අපි segregate කරනවා ඩිජිටල් සිග්නේචර් එක. ඒ කියන්නේ බ්ලොක් එකක transaction බ්ලොක් එකක ඒ කියන්නේ Bitcoin transaction වන බ්ලොක් එක කියන්නේ transaction එකේ තියෙන digital signature එක වෙන් කරලා ගන්නවා කියන එකට තමයි මෙන්න මේ SegWit කියන එකෙන් අදහස් කරන්නේ. හරි. එතකොට ඒක fancy way කියන්නේ ඒ කියන්නේ ලස්සන විදිහක් මේ SegWit කියන්නේ ලස්සන විදිහක් කියන්න මේ digital signature එක බ්ලොක් එකකින් අයින් කරනවා. අයින් කරනවා කියන්නේ separate කරනවා. වෙන් කරනවා කියන එකට එන අර්ථය තමයි ඔතන තියෙන්නේ. හරි. එතකොට ඔය SegWit කියන එකේ අප්ඩේට් එකේ logo එක තමයි මේ මම පහළ දාලා තියෙන්නේ මෙතන. එතකොට ඔය කට්ටියට පේන නැති මේ seg කියන එක ඒ කට්ටිය black වලින් දාලා තියෙනවා. wit කියන එක ඒ කට්ටිය white වලින් දාලා තියෙනවා. මේක මෙහෙම දාලා තියෙන හේතුව තමයි ඒ කට්ටියට පැහැදිලි කරන්න ඕනි මේ අර separate කරනවා කියන එක වෙන් කරනවා කියන එක පැහැදිලි වෙන තමයි මේ black and white විදිහට දාලා තියෙන්නේ. මෙතන black මෙතන white. ඒතර witness තමයි white වලින් කියන්නේ witness කියන්නේ digital signature එක. ඒ කට්ටිය digital signature එක වෙන් කරනවා block එකකින්. හරි. ඒක හින්දා තමයි black and white දාලා තියෙන්නේ. මෙතන two boxes දාලා තියෙන්නේ ඒකයි. කලින් තිබ්බ one box වෙනුවට separate කරනවා කියන අර්ථයෙන් තමයි මේ දාලා තියෙන්නේ. හරි. මම ඉදිරියට පැහැදිලි කරනවා සියලුම දේ විස්තරාත්මකව. ඒකින්ද තේරුම් ගත්තේ නැත්නම් බය වෙන්න එපා. ඕක තමයි දැනට ඔය කට්ටිය දැනගන්න ඕනේ. එතකොට මම සරලවම කියනවා නම් මම ආයි මේ page එකේ තියෙන දේ basically මොනවද තියෙන්නේ කියන එක මම කියන්නම්. SegWit කියන්නේ segregated witness කියන වචන දෙක එකතුවක්. segregated witness කියන එකේ තේරුම තමයි witnessව වෙන් කරනවා කියන එක. හරි. එතකොට මේ SegWit එකක් කියලා කියන්නේ Bitcoin network එකට කරන අප්ඩේට් එකක්. හරියට Windows වල අප්ඩේට් කරනවා වගේ. එතකොට මේ witness කියලා කියන්නේ දැනට Bitcoin network එකේ තියෙන digital signature එක. ඒ කියන්නේ block එකක තියෙන digital signature එකට තමයි witness කියන්නේ. එතකොට ඇත්තටම ගත්තොත් SegWit කියලා කියන්නේ digital signature එක වෙන් කරනවා කියන එක block එකකින්. හරි. දැන් අපි බලමු ඉදිරියට ගිහිල්ලා මොකද්ද මේ normal bitcoin block එකක් කියන්නේ. එතකොට මේ SegWit කියන එක තේරුම් ගන්න normal bitcoin block එකක් කියන්නේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. මම මේක හොඳටම පැහැදිලි කරලා තියෙනවා කලින් වීඩියෝ එක. විස්තරාත්මකව. හරි. මම මෙතන දාන්නේ සාමාන්‍යයෙන් සරලව මම ඉතාමත්ම හොඳින් පැහැදිලි කරා කලින් වීඩියෝ එක මොකද්ද මේ block එකක් කියන්නේ කියන එක. ඇත්තටම block එකක් කියලා කියන්නේ සරලවම ගත්තොත් අපි කරන transaction එකක්. දැන් මම කෙනෙකුට bitcoins යවනවා නම් එතකොට මම transaction එකක් ලියනවනේ මගේ මේ wallet එකෙන් පටන් අරගෙන transaction එකක් ඒක කරන්න. ඊට පස්සේ මම මගේ transaction එක මුදා හරිනවා ඒ bitcoin network එකට. එතකොට ඒක unconfirm. ඊට පස්සේ ඒක confirm කරනවා minersලා. ඊට පස්සේ ඒක add කරනවා. confirm වුණාට පස්සේ ඒක add කරනවා blockchain එකට. එතකොට එන්නේ transaction එකකට කියනවා block එකක් කියලා. එතකොට මේ normal bitcoin block එකක් තියෙන්නේ කොහොමද කියන එක අපි පොඩි උදාහරණයක් අරගෙන බලමු. හරි. දැන් මේකේ බ්ලොක් එකක
තියෙන්නේ මොනවද කියන එක තමයි මේ මම පැහැදිලි කරලා තියෙන්නේ මේ point එකෙන්. Normal Bitcoin transaction block includes different layers of data such as digital signature, public address, transaction message. එතකොට මම කිව්වා block එකක් කියලා කියන්නේ අපි කරන transaction එකක්. එතකොට අපි transaction එකක් කරද්දී අපි මොකද්ද කරන්නේ? දැන් මම කාට හරි Bitcoin යවන්න ඕන නම් මම කරන්නේ ඉස්සෙල්ලාම ලියනවා මට මෙන්න මෙයාට යවන්න ඕනි Bitcoin කියලා එක. හරි? ඊට පස්සේ අපි එයාගේ public address එක දානවා. ඊට පස්සේ අපි send කරනවා. හරි? මම ආයි කියන්නම් මේක මම හොඳටම පැහැදිලි කළා කලින් වීඩියෝ එකේ කරුණාකරලා ගිහිල්ලා බලලා එන්න. එතකොට හොඳටම පැහැදිලි වෙනවා. හරි? එතකොට මෙතන public address එක දානවා. යවන්න ඕන කෙනාගේ. ඊට පස්සේ send කරාට පස්සේ ඒක block එකක් වෙනවා. ඉතින් මේ block එකේ තියෙනවා මේ එක එක address. ඒ කියන්නේ මගේ address එක යවන්න ඕන කෙනාගේ address එක transaction message එක. ඒ කියන්නේ මම මොකද්ද කරන්න ඕන කියලා තියෙන එක. ඒ කියන්නේ මම අරයට bitcoin 5ක් යවන්න ඕන. ඒ වගේ ඒ අවශ්‍ය දේ සහ digital signature. digital signature කියන්නේ ඒ transaction එකට අදාළ unique ID එක. හරි. මම කලින් කිව්වා මේ හැම transaction එකකටම unique IDs තියෙන. එතකොට තමයි bitcoin network එකට අඳුර ගන්න ලේසි මේ වෙන් කළා. හරි. නැත්තම් ඒක mess එකක් වෙනවා කියලා. ඉතින් digital signature එක public address transaction message ඔන්න ඔය කියන data ಜಾති තුන එක block එකක තියෙනවා. දැන් අපි ගමු A කියලා පුද්ගලෙක් ඉන්නවා. B කියලා පුද්ගලෙක් ඉන්නවා. A කියන පුද්ගලයා B කියන පුද්ගලයාට transaction එකක් කරන්න ඕනි. හරි. මේක තමයි පොඩි උදාහරණයක්. එතකොට එයා කරන්නේ එක transaction block එකක් හදලා bitcoin network එකට යවලා ඒක unconfirm ඊට පස්සේ ඒක confirm කරානුනාට පස්සේ B ට යනවා. එතකොට මේ block එකක තියෙන දේවල් මොනවද? ඉස්සෙල්ලම තියෙනවා එකේ script code එක. ඕකට script code එක කියලා කියන්නේ digital signature එක. හරිද? digital signature කියන්නේ මේ transaction block එකට අදාළ unique ID එක. හරි. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒකෙන් තමයි මයිනර්ස්ලා කන්ෆර්ම් කරන්නේ මේක හරි බ්ලොක් එකක්ද වැරදි බ්ලොක් එකක්ද කියලා. හරි ට්‍රාන්සැක්ෂන් එකක්ද වැරදි ට්‍රාන්සැක්ෂන් එකක්ද කියලා තීරණය කරන්නේ. එතකොට මේ ස්ක්‍රිප්ට් කෝඩ් කියන එකේ අදාළ වෙනවා ඩිජිටල් සිග්නේචර් එක. එතකොට ඩිජිටල් සිග්නේචර් එක මොනවද අදාළ වෙන්නේ? අපේ ප්‍රයිවට් කී එක සහ ට්‍රාන්සැක්ෂන් මැසේජ් එක. හරි. ඊට පස්සේ පබ්ලික් කීස්. එතකොට පබ්ලික් කීස් කියන්නේ අපේ හරියට බැංක් accountස් වල තියෙන account numbers වගේ. එතකොට ඒ කියන කෙනා තමන්ගේ account public address එකේ ඉඳලා B කියන කෙනාගේ account number එකට. කියන්නේ B කියන එකේ public address එකට තමයි bitcoin යවන්නේ. එතකොට ඒ දෙන්නගේ public keys තියෙනවා. ඊට පස්සේ transaction එක තියෙනවා. මොකද්ද කරන්න ඕනි කියන එක. transaction එක. එතකොට transaction එක කියන්නේ A කියනවා මට A කියන කෙනාගේ ඉඳලා bitcoin 5ක් B කියන කෙනාට යවන්න ඕනි කියන එක. එතකොට ඔන්න ඔය කියන data layer 3 තියෙනවා එක block එකක සරලවම ගත්තොත්. හරි. මේ සරලවම basically මොකද්ද වෙන්නේ කියන එක. මේක ටෙක්නිකල් වලට ගියොත් මේවත් මේ ස්ක්‍රිප්ට් කෝඩ් කියන ඒවත් තව එක එක ලේයර්ස් වලට තමා ඒ කට්ටිය කෝඩ් කරලා තින්නේ. බේසිකලි ඔය කට්ටිය දැනගන්න ඕනි. බේසික්ස් මෙන්න මේ ලේයර්ස් තුන තමයි තියෙන්නේ කියන එක. ස්ක්‍රිප්ට් කෝඩ් එක තියෙනවා. ඒක තමයි ඩිජිටල් සිග්නේචර් කියන්නේ. පබ්ලික් කීස් තියෙනවා. ට්‍රාන්සැක්ෂන් එක තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේකක බ්ලොක් සයිස් එක මෙගාබයිට් එකක් වගේ වෙනවා. දැන් නම් මම හිතන්නේ 1.7 වගේ වෙන පොඩි අප්ඩේට් එකක් කරලා තියෙනවා ඒ කට්ටිය. මේ අපි හිතන්න දැනට මේකේ බ්ලොක් සයිස් එක මෙගාබයිට් එකක් වගේ කියලා. හරි. එතකොට මම ට්‍රාන්සැක්ෂන් එකක් කරොත් තව කෙනෙකුට ඒ ට්‍රාන්සැක්ෂන් මැසේජ් එකේ සයිස් එක තමයි මෙගාබයිට් 1. හරි. දැන් අපි ඉදිරියට කියලා බලමු කොහොමද මේ SegWit කියන අප්ඩේට් එක Bitcoin network එකට බලපාන්නේ කියලා. හරි. දැන් මම කලින් පැහැදිලි කරා මේ Bitcoin එක සාමාන්‍ය දැන් තියෙන Bitcoin network එකේ block එකක් සම්බන්ධව block එකේ මොනවද අඩංගු වෙන්නේ සම්බන්ධව. ඒක ඇත්තටම වැදගත් වෙනවා මේක තේරුම් ගන්න. ඒක නිසා. දැන් අපි බලමු ඇයි මේ SegWit කියන අප්ඩේට් එක ඕනි මොකද්ද Bitcoin network එකේ තියෙන ප්‍රශ්නේ කියලා. හරි. ඔක්කොම කලින් හිතන්න Bitcoin කියන එක හොයාගත්තේ 2009 දී. හරි. Bitcoin කියන එක 2009 හොයාගෙන 2009 ඉඳලා 2017 ඒ කියන්නේ අද වෙනකන් මේ පාවිච්චි කරන transactions වලට. හරි. එතකොට බැලුවොත් අවුරුදු 8ක් තිස්සේ මේ Bitcoin network කියන එක දුවනවා. එතකොට හිතන්න ඒ අවුරුදු 8 තුල transaction කොච්චර ප්‍රමාණයක් වෙන්න ඇද්ද කියලා මේ network එකේ. හරි. සමහරවිට මිලියන් නැත්නම් බිලියන් වලින් transactions
වෙලා තියෙන්න පුළුවන්. එතකොට මම කිව්වා මේක මේ Bitcoin network එකේ තියෙන public ledger එකක්. කියන්නේ එක ledger එකක් විතරයි තියෙන්නේ. ඉතින් හැම කෙනාම කරන transaction එක පොතක විතරයි ලියවෙන්නේ. එතකොට හැම කෙනාම කරන transaction, ඒ කියන්නේ ඔය දැන් බිලියන ගානක වෙච්ච transaction ඒවා ලියවෙන්නේ එක පොතක විතරයි. හරි? කොටින්ම කිව්වොත්. එතකොට මොකද්ද මේ පොත කියන්නේ? පොතට තමයි public ledger එක කියලා කියන්නේ. හරි? ඒ public ledger එකේ තමයි ලියවෙන්නේ අපි කරන transaction ඔක්කොම. ඉතින් ඕකේ මිලියන ගානක transaction ඔය public ledger එකේ තියෙනවා. මිලියන බිලියන ගානක. හරි? transaction ඔය මේ public ledger එකේ තියෙනවා. හරි? ඉතින් මම කලින් වීඩියෝ වල පැහැදිලි කරා වගේ මේ transaction එකක් කියලා කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවෙන් transaction එකක් කියලා කිව්වට Bitcoin network එක ඒක මේ තේරුම් ගන්නේ block එකක් විදිහට. හරිද? එතකොට transaction එක සමාන වෙනවා block එකකට. එතකොට මිලියන ගානක transaction, බිලියන ගානක transaction වුණා නම් මේ අවුරුදු 8 තුල මිලියන ගානක බිලියන ගානක blocks මේ Bitcoin network එකේ තියෙනවා. හරි. ඉතින් ඕක හැමදාම ඇඩ් වෙනවා. හැමදාම ඇඩ් වෙනවා. ඒ කරන transaction කරන පාරක් ගන්න ඕක ඇඩ් වෙනවා. හරිද? ඉතින් මම කලින් කිව්වා block එක සාමාන්‍ය size එක megabyte එකක් ඒ වගේ size එකක් කියලා. හරි. දැන් නම් ඒක චුට්ටක් වැඩි මේ වගේම අප්ඩේට් එකක් කරා කලින්. ඒක නිසා දැන් ඔය කට්ටිය සරලවම දරගන්න ඕන විදිය තමයි මේ transaction කියන්නේ blocks. මේ blocks මිලියන ගණක් බිලියන ගණක මේ තියෙනවා Bitcoin network එකේ. ඔන්න ඔය හේතුව නිසා මේ Bitcoin developers ලා දැක්කා පොඩි ප්‍රශ්නයක්. මොකද්ද? මේක හින්දා මේ මිලියන ගණන් බිලියන ගණක blocks මේකට ඇඩ් වෙන නිසා මේ Bitcoin network එක slow down වෙනවා. slow වුණා. ඕක මේ developers ලා ගොඩක් අය දැක්ක දෙයක්. ඉතින් අපි users ලාත් ඇත්තටම පාවිච්චි කරනකොට අපි දකිනවා. හරි? transaction එකට යන කාලය වැඩි වෙනවා. එතකොට transaction fees වැඩි වෙනවා. ඔය වගේ ප්‍රශ්න එනවා. ඒ කියන්නේ එහෙම මේ system එක slow වෙනවා නම්. ඉතින් ඔය දේ දැක්කා මේ developers ලා. ඉතින් ඒ කට්ටියට මොකක් හරි කරන්න ඕනි වුණා මේ සම්බන්ධව. දැන් ඕක දිගටම ඇදගෙන ගියොත් එහෙම අන්තිමට සිස්ටම් එක ස්ලෝම වෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ ලැප්ටොප් එකක් ගත්තොත් ලැප්ටොප් එකේ යම්කිසි කාලයක් පාවිච්චි කරනකොට ඕකේ එක එක දේවල් කොපි කරලා ඒ කියන්නේ අපේ hard drive එක එන්න full වෙනකොට මම මේ පොඩි උදාහරණයක් විතරයි කියන්නේ ඔකට තේරුම් ගන්න ලේසි වෙන්න. ලැප්ටොප් එකේ hard drive එක පිරෙන්න මොකද වෙන්නේ? slow down වෙනවා. ඒ වගේම දෙයක් තමයි මේ Bitcoin network එකෙත් වෙන්නේ. හරි? ඉතින් මොකක් හරි මේ දෙයක් කියන්නේ මොකක් හරි වෙනස්කමක් කරන්න ඕනි වුණා මේ developers ලට. ඉතින් මේ experts ලා, ඒ කියන්නේ මේ Bitcoin developers ලටම අපිට කියන්න පුළුවන් experts ලා කියන. ඒ කියන්නේ මේ system එක ගැන හොඳටම දන්න, technically හොඳටම දන්න අය suggested. ඒ කියන්නේ ඒ කට්ටිය මේ කිව්වා මේකේ මේ තියෙන ප්‍රශ්නේ තමයි මේ දැන් මේකේ මිලියන ගානක බිලියන ගානක බ්ලොක්ස් තියෙනවා නම් මේ එක බ්ලොක් එකක තියෙනවා මම කලින් පැහැදිලි කරා වගේ මේ ඩිජිටල් සිග්නේචර් කියන එක. මේ ඩිජිටල් සිග්නේචර් එක කියන ඒ එන්නේ data layer එක. එන්නේ data කොටස. ඒ බ්ලොක් එක ඇතුලේ තියෙන එන්නේ ඩිජිටල් සිග්නේචර් කියන data layer එක තමයි වැඩිපුරම ඉඩ ගන්න කියලා. දැන් ඒක කොටින්ම කිව්වොත් දැන් බ්ලොක් එකේ මම කලින් පැහැදිලි කරානේ බ්ලොක් එකේ මොනවද තියෙන්නේ කියලා. බ්ලොක් එකේ තියෙනවා කිව්වා ඩිජිටල් සිග්නේචර් එක, source code එක ඩිජිටල් සිග්නේචර් එක, ඊළඟට තියෙනවා කියලා කිව්වා public addresses, ඊළඟට තියෙනවා කිව්වා transaction message. එතකොට ඔය තුනෙන්, ඔය layer තුනෙන් අපි ආයි පස්සට ගිහලා බලමු එක. එතකොට පැහැදිලි වෙනවා. හරි අපි ආයි ගිහලා බැලුවොත් දැන් ඔන්න මම පැහැදිලි කරපුවකට මම ආයෙ ආවේ මේක මම කොහොමද data layer තුනක් තියෙනවා කියලා transaction block එක. කියන්නේ transaction message මේ අපි කරන transaction එක. script code එක, digital signature එක. හරි. මේක තමයි digital signature එක, public key එක, transaction එක. ඕක තමයි data layer තුන basically. එතකොට ඒ කට්ටිය කිව්වේ මෙන්න මේ layer එක, මෙන්න මේ digital signature කියන layer එකට තමයි මේ block එකේ වැඩිපුරම කියන්නේ 65% කියලා කියනවා. 65%ක data යන්නේ කියලා. හරිද?
දැන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු ආයේ අපේ මේකට. එතකොට ඒ කට්ටිය කිව්වේ එන්නේ දේ එක බ්ලොක් එකක මෙන්න මේ ඩිජිටල් සිග්නේචර් එක තමයි වැඩිපුරම ඉඩ ගන්නෙ කියන එක. ඉතින් ඒ කට්ටිය කිව්වා මෙන්න මේ ඩිජිටල් සිග්නේචර් කියන කෑල්ල data layer එක වෙන් කරන්න පුළුවන් නම් මේ එක බ්ලොක් එකකින් එතකොට මේ බ්ලොක් එකක තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙලා හරි ඉඩ ප්‍රමාණය අඩු වෙනවා. එතකොට යම් කිසියකින් අපි අයින් කරාම යම් data ප්‍රමාණයක් ඒකේ තියෙන data ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ඒ බ්ලොක් එකක් සැහැල්ලු වෙනවා. හරි මොකක් හරි දැන් මොකක් හරි පෙට්ටියක තියෙන බරක් අඩු කරාම ඒ පෙට්ටිය බර සැහැල්ලු වෙනවනේ. හරි එතකොට අපිට දැන් පෙට්ටිය එහෙට මෙහෙට යවන්න ඕන නම් අපිට මේක අරගෙන යන්න හරිම ලේසි. ඉතින් ඒ වගේ මේ බ්ලොක් එකේ එන්නේ ඩිජිටල් සිග්නේචර් කියන මේන් data layer එක අයින් කරන්න පුළුවන් නම් මොකක් හරි කරලා එතකොට මෙන්න මේ transactions හරිම rapid සහ smooth වෙනවා කියලා කියන්නේ smoothly මේක ඉක්මනින් කරගන්න පුළුවන් කියලා transaction. හරි. ඔන්නෝක තමයි Bitcoin advisorsලා expertsලා suggest කරේ. එතකොට කිව්වොත් 65% කියලා මම කලින් කිව්වා වගේ මේ digital signature එකට යනවා. ඉතින් block එක megabyte එකයි නම් මේ digital signature එකට යනවා kilobyte 650. අපි හිතමු megabyte එකක් කියන්නේ kilobytes 1000ක් කියලා. 1000ක් නෙමෙයි 1024ක් වෙනවා. නමුත් 1000ක් කියලා හිතමු. එතකොට megabyte එකක් කියන්නේ kilobyte 1000ක් නම් මේ digital signature එකට යනවා kilobyte 650. අපිට ඒක අයින් කරන්න පුළුවන් නම් බ්ලොක් එක සැහැල්ලු වෙනවා. හරි. දැන් මම ආයි කියන්නම් මේකේ මේ ස්ලයිඩ් එකේදී මම කියන්න අවශ්‍ය වෙච්ච දේ මොකක්ද කියලා. සරලව. 2009 තමයි Bitcoin කියන එක හොයාගත්තේ. 2009 ඉඳලා 2017 වෙනකම් Bitcoin network එක දුවනවා. එතකොට මේ Bitcoin network එක මේ අවුරුදු 8 කාලය තුල දුවනකොට transaction බිලියන ගණන් මිලියන ගණන් ඇති වෙලා තියෙනවා. ඒ transaction එකක් Bitcoin network එකේ කියන්නේ block එකක් විදිහට. එතකොට මේ බ්ලොක් මිලියන ගණක් බිලියන ගණක් සිස්ටම් එකේ තියෙනවා. ඒක හින්දා මේ සිස්ටම් එක ස්ලෝ ඩවුන් වෙනවා. හරියට කම්පියුටර් එක ස්ලෝ ඩවුන් වෙනවා වගේ. ඒකට හේතුවක් හොයන්න ගොඩක් අය try කළා. එතකොට එක්ස්පර්ට්ස්ලා මේ Bitcoin developersලා කියන්නේ suggest කරේ මෙන්න මේ digital signature කියන එක බ්ලොක් එකෙන් අයින් කරන්න පුළුවන් නම් බ්ලොක් එකේ බර අඩු වෙනවා. එතකොට මම කලින් හො බ්ලොක් එකක තියෙනවා කියලා data layers ගානක් digital signature එකක layer එකක් ඊට පස්සේ public keys එක layer එකක් ඊට පස්සේ transaction message එක layer එකක් කියලා. එතකොට ඕකේ තියෙන digital signature එකෙන් තමයි ගොඩක් ඉඩ ගන්න කියලා බ්ලොක් එකක. එතකොට මේ digital signature එක අපිට අයින් කළා separate කළා වෙනමම මොකක් හරි කරලා අයින් කරන්න පුළුවන් නම් ඒ බ්ලොක් එක සැහැල්ලු වෙනවා. එතකොට මේ බ්ලොක් එක ඉක්මනට මේ සිස්ටම් එකේ එහෙම හදුවන්න පුළුවන්. එතකොට සිස්ටම් එකේ transaction speed එක වැඩි වෙනවා කියලා. හරි. ඕක තමයි පැහැදිලිවම මේ කොටසේ ඔය කට්ටියට ඉගෙන ගන්න තියෙන්නේ. හරි. දැන් අපි බලමු දැන් ප්‍රශ්නය එකයි දැන් සෙග්විට් එක මොකද්ද කරන්න හදන්නේ කියලා. ඒ ප්‍රශ්නේ සම්බන්ධව. හරිද? right. එතකොට මම කිව්වා සෙග්විට් කියන්නේ segregated witness. ඒ කියන්නේ witness වෙන් කරනවා කියන එක. හරි. මම කලින් කිව්වා witness කියන්නේ digital signature එක කියලා. හරි. ඉතින් මෙන්න මේ digital signature එක බ්ලොක් එකකින් අයින් කරන්න පුළුවන් නම් Bitcoin transaction speed up වෙනවා කියලා කිව්වා. ඉතින් ඔන්න ඔය දෙයට තමයි SegWit කියලා කියන්නේ. SegWit කියලා කියන්නේ ඔන්න ඔය digital signature කියන data layer එක බ්ලොක් එකකින් අයින් කරලා වෙන් කරනවා කියන එකට. වෙන් කරලා තියනවා කියන එකට. හරිද? එතකොට මම පැහැදිලි කරා මම කලිනුත් පැහැදිලි කරා ඒක එහෙම අයින් කරොත් මේකේ බ්ලැන් තියෙන බ්ලොක් එකේ මේ ස්පේස් එක ෆ්‍රී වෙනවා. හරිද? ස්පේස් එක ෆ්‍රී වෙනකොට ඒක බර අඩු වෙනවා. බර අඩු වෙනකොට ට්‍රාන්සැක්ෂන් එකකට තියෙන කැපැසිටි එක අඩු වෙනවා සහ ට්‍රාන්සැක්ෂන් එක ඉක්මනට කරගන්න පුළුවන්. මෙන්න මේ SegWit කියන concept එක මේ segregated witness කියන concept එක හොයාගත්තේ ඩොක්ටර් පීටර් වුලී කියලා කම්පියුටර් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් මේ 2015 දී.
මෙයා තමයි දැන් සජෙස්ට් කරේ මෙන්න මේ විදිහට අපිට මේ ඩිජිටල් සිග්නේචර් එක අයින් කළා අපිට අයින් කරන්න පුළුවන් කියලා. හරි. එතකොට මෙයාගේ කන්සෙප්ට් එක උනේ දැන් තියෙන බ්ලොක් එකකින් ඒ ඩිජිටල් සිග්නේචර් එක කියන එක අයින් කළා අපිට සෙපරේට් ඒ කියන්නේ වෙනම බ්ලොක් එකක් හදන්න පුළුවන් කියලා. මේ ඒ කියන්නේ වෙනම බ්ලොක් එකක් හදලා ඒක වෙනමම මේ යවන්න පුළුවන් කියලා මෙයා මේ සජෙස්ට් කළා. හරිද? එතකොට එයා කරේ දැන් තියෙන බ්ලොක් එකේ තියෙන ඩිජිටල් සිග්නේචර් අයින් කරලා එක වෙනම සෙපරේට් බ්ලොක් එකකට දානවා. හරි. ඔන්න ඕක හින්දා තමයි segregated witness කියලා කියන්නේ. ඒ කියන්නේ witness වෙන් කරනවා. ඒ කියන්නේ ඩිජිටල් සිග්නේචර් එක වෙන් කරනවා කියන එක. හරි. දැන් අපි ඕක බලමු. ඒක ඇත්තටම ඉතාමත්ම හොඳ concept එකක්. හරි. දැන් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොකද්ද මේ segwit කියන එකෙන් කරන්න කියලා. දැන් මම ඕක කිව්වට පැහැදිලි වෙන්නේ නැහනේ. ඒකින්ද අපි බලමු මේ උදාහරණයකින් කොහොමද මේක ඒ කට්ටිය කරන්න හදන්නේ කියලා. හරි. එතකොට segwit කියන එක ඒකෙන් කරන්නේ මේ බ්ලොක් එකේ තියෙන මේ ඩිජිටල් සිග්නේචර් කියන data layer එක අයින් කරලා වෙනම බ්ලොක් එකකට දානවා. ඔන්න ඕක තමයි කරන්නේ. හරි. දැන් මෙතන මම පැහැදිලි කරලා තියෙන්නේ දැන් තියෙන බ්ලොක් එකක් මොකක්ද කියලා. හරි. දැන් තියෙන්නේ මේ වගේ බ්ලොක් එකක්. මේ බ්ලොක් එක ඇතුලේ ස්ක්‍රිප්ට් කෝඩ් එක public keys transaction ඔක්කොම වෙනවා. එතකොට මේ A කියන කෙනා B කියන කෙනා transaction එකක් කරනකොට මෙන්න මේ බ්ලොක් එක තමයි දුවන්නේ. එතකොට මේ බ්ලොක් එක මෙගාබයිට් එකක බ්ලොක් එකක්. හරිද? segwit එකේදී කරන්නේ මෙන්න මේ දේ. segwit එකේදී කරන්නේ මෙන්න මේ බ්ලොක් එක වෙනුවට හරි මේ බ්ලොක් එක වෙනුවට ඒ කට්ටිය වෙනුවට කියන්නේ මෙන්න මේ බ්ලොක් එකේ තියෙන මේ ඩිජිටල් සිග්නේචර් කියන මෙන්න මේ ලේයර් එක අයින් කරලා ස්ට්‍රිප් කරලා ඒ කියන්නේ ගලවලා වෙනම බ්ලොක් එකක් කියනවා. එතකොට වෙනම බ්ලොක් ඒ බ්ලොක් එකට අපි කියනවා separate extended block කියලා. ඒ බ්ලොක් එකට දානවා ස්ක්‍රිප්ට් කෝඩ් එක. එතකොට basically ඒ කට්ටිය කරන්නේ කලින් තිබ්බ බ්ලොක් එකේ තිබ්බ මේ ස්ක්‍රිප්ට් කෝඩ් එක අයින් කරලා වෙනම separate block එකක් තියෙනවා. ඒ බ්ලොක් එකට දානවා. එතකොට කලින් තිබ්බ බ්ලොක් එක මෙන්න මේක තමයි කලින් තිබ්බ බ්ලොක් එක. ඒ බ්ලොක් එක ලයිට් වෙනවා. දැන් ඔය කට්ටිය පේනවා ඇති මේ size එකනොත් මම මේක represent කරේ ඒකයි. size එකනොත් ඔය කට්ටිය පේනවා ඇති මේ size එකෙන් කියන්නේ මේක ඉඩ ඇති වෙනවා. නමුත් බර අඩු වෙනවා. හරිද? එතකොට දැන් තියෙන segwit අනුව මේ කියන්නේ segwit කියන අප්ඩේට් එක අනුව මේ transaction block එකේ තියෙන්නේ යවන්න ඕන කෙනාගේ මේ public key එක සහ transaction message එක විතරයි. එතකොට ඒකේ ID එක, ඒ කියන්නේ digital signature එක සහ ඒ කියන කෙනාගේ public key එක වෙනම block එකක තියෙනවා. දැන් මේක වෙන්නේ කොහොමද? හරි. ඔන්න ඔය දෙක එකතුව තමයි transaction එක කරන්න හදන්නේ. එතකොට කලින් දැන් වෙන්නේ මේ transaction එකක් කරාදී එක block එකයි යන්නේ. නමුත් segwit එකේදී කරන්නේ මේ separate block එකක් හදනවා සිස්ටම් එකෙන් මේ ඩිජිටල් සිග්නේචර් එක විතරක් තියාගන්න. එතකොට ට්‍රාන්සැක්ෂන් එක මේ ෆාස්ට් වෙනවා. ඉතින් මේ separate extended block කියන එක මෙන්න මේ block එක ඒ කට්ටිය hard code කරනවා සිස්ටම් එකට. hard code කරනවා කියන්නේ ඒ කට්ටිය ඒ අප්ඩේට් එක කරන වෙලාවට මෙන්න මේ block එක automatically හැදෙන්න ඒ කට්ටිය ඒක hard code කරනවා සිස්ටම් එකට. ඉතින් ඔන්න ඔය දේ නිසා ට්‍රාන්සැක්ෂන් වල ස්පීඩ් එක සහ මේ බිට්කොයින් නෙට්වර්ක් එකට තියෙන ලෝඩ් එක අඩු වෙනවා. ඒක නිසා ට්‍රාන්සැක්ෂන් වැඩි වෙනවා. හරි? මේ ස්පීඩ් වෙනවා. එතකොට ඔය කට්ටිය සරලවම දැනගන්න ඕන දේ තමයි මේක. මේකේ ලොකු ටෙක්නිකල් දේ වලට යන්න ඕනේ නැහැ. සරලවම දැනගන්න ඕන දේ තමයි මේක. දැන් තියෙන්නේ හරි ඇත්තට මේ segwit කියන දේ එන්නේ ඉස්සරහට segwit 2 කියලා එකක් එනවා ඉස්සරහට. ඒක අගෝස්තු 1 වෙනිදා තමයි කට්ටිය ස්කෙජූල් කරලා තියෙන්නේ. එදාට තමයි මේ දේ කරන්න කට්ටිය හිතාගෙන ඉන්නේ. හරිද? එතකොට දැන් මේ අපි ගත්තොත් දැන් මම කිව්ව සරලව ගත්තොත් මෙන්න මේකයි වෙන්නේ කියලා. දැන් තියෙන transaction block එකේ හැමදේම include වෙලා තියෙනවා. digital signature එකේ ගොඩක් data layers. මේ segwit කියන update එකෙන් කරන්න හදන්නේ ඒ block එකේ තියෙන digital signature කියන data layer එක අයින් කරලා ඉවරලා separate block එකකට දාලා
ට්‍රාන්සැක්ෂන් එකේ ට්‍රාන්සැක්ෂන් බ්ලොක් එක ලයිට් කරන, ඒ කියන්නේ බර අඩු කරලා ට්‍රාන්සැක්ෂන් වල ස්පීඩ් වැඩි කරන එක තමයි SegWit එකෙන් කරන්නේ සරලවම කිව්වොත්. හරි. How it's done. දැන් කොහොමද ඒක කරන්නේ කට්ටිය? එතකොට මේක කරන්නේ කොහොමද කියන එක දැනගන්න ඕනේ. කට්ටිය කොහොමද කරන්නේ? Since Bitcoin is decentralized, high percentage එකේ 95% of miners must agree in order to carry out the update. හරි. දැන් මම කිව්වා මේ fork කියන එක directly මේකට අදාළයි කියලා. එතකොට fork එකක් පාවිච්චි කරලා තමයි කට්ටියට මේ update එක කරන්න පුළුවන්. ඉතින් මම fork කියන වීඩියෝ එක බලලා ඉන්න මොකද්ද fork කියන්නේ කියන එක. එතකොට ඒකෙදි මම පැහැදිලි කරා fork එක පාවිච්චි කරන update එකක් කරන්න system එක. ඉතින් SegWit කියන්නේ Bitcoin network එකට කරන update එකක්. ඉතින් fork එකෙන් තමයි කරන්න ඕනේ. ඉතින් මේක කරන්න 95%ක miners ලා මම කිව්වා Bitcoin network එක බලාගන්නේ miners ලා මේකේ මේ එක පාර්ශවයක් නැහැ. එක පාර්ශවයක් හිටියනම් ඒ පාර්ශවයට තීරණ ගන්න පුළුවන්. නමුත් මේකේ එක පාර්ශවයක් නැහැ. සියලුම users ලා මේ අදාළයි මේ Bitcoin network එකට. එතකොට මේක බලාගන්න අය miners ලා තමයි තීරණ කරන්නේ මේක කරන්න ඕනේද නැද්ද කියලා. ඉතින් ඒ miners ලාගෙනොත් 95%ක් දෙනා මේකට කැමති වෙන්න ඕනි මේ දේ කරන්න. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එතකොට SegWit කියන එක ප්ලෑන් කරේ hard fork එකක් විදිහට. නමුත් කලින් එතකොට මේ වුලි කියන ඩොක්ටර් වුලි කියන කෙනාට කලින් ඒ කට්ටිය ප්ලෑන් කරා මේක hard fork එකක් විදිහට. ඒ කියන්නේ දැන් තියෙන බ්ලොක් එකේම size එක ලොකු කරන්න. හරි. නමුත් ඒ කට්ටිය පස්සේ තීරණය කළා මේ hard fork එකට ගියොත් මිනිස්සු ගොඩක් මේක පැනික් වෙනවා. ඒකින්ද soft fork එකකින් යන එක තමයි හොඳම දේ කියලා. හරිද? එතකොට users ලගේ පැනික් එක නැති කරන්න. ඊට පස්සේ අපි කිව්වොත් first Bitcoin SegWit was carried out in October 2016. මේ SegWit එකේ SegWit කියන update series එකේ පළවෙනි එක උනේ ඔක්තෝබර් 2016 ඔක්තෝබර් එක. ඒක ලොකු එකක් නේ, පොඩි එකක්. ඒක කළේ soft fork එකක් විදිහට. ඒ update එක තමයි Bitcoin Core 0.13.1 කියන වෙන්නේ update එක කරා. ඊට පස්සේ another SegWit update. ඒ කියන්නේ තව SegWit update එකක් ඉස්සරහට එනවා SegWit 2 කියලා. මම කලින් කිව්වා වගේ ඒක වෙන්නේ අගෝස්තු මාසේ 1 වෙනිදා මේ අවුරුද්දේ. එතකොට අපි අනිත් coins ගත්තොත් අනිත් alternative coins අපි Bitcoin කියන එක අමතක කරලා අපි බලමු තව cryptocurrency එකක්. Litecoin කියන්නේ තව cryptocurrency එකක්. ඉතින් ඒවත් වෙලා තියෙනවා මේ SegWit කියන එක. ඉතින් මේ Litecoin කියන්නේ හොඳම උදාහරණයක්. Litecoin එකේ SegWit update එක කරා 2017 මැයි මාසේ. කියන්නේ දැන් මාස 3කට විතර කලින් කරා මේ SegWit කියන එක ඉතාමත්ම සාර්ථක වුණා. හැබැයි price එක චුට්ටක් drop වුණා. මං හිතන්නේ drop වුණාට පස්සේ ආයෙ දැන් price එක ආයෙ ගන්නට ඇවිල්ලා තියෙනවා. මේ Litecoin කියන එකේ අයිතිකාරයා තමයි මේ කියන්නේ චාර්ලි ලී කියලා කියන්නේ. එයා තමයි founder මේ Litecoin කියන එකේ. එයා තමයි තීරණය කළේ ඉක්මනට මේ SegWit එක කරන්න ඕනේ කියලා Bitcoin එකට කලින්. ඉතින් එයා ඒක Bitcoin එකට කලින් කරා. මගේ මතය අනුව නම් ඒක සාර්ථක දෙයක් වුණා. දැන් අපි බලමු මොනවද මේ SegWit update එකෙන් වෙන pros and cons. ඒ කියන්නේ වාසි සහ අවාසි. මේක ඉතාමත්ම වැදගත්. මේ වාසි සහ අවාසි දැනගන්න එක. හරි. දැන් අපි ටේබල් එකක් ගැහුවොත් pros කියලා කියන්නේ වාසි, cons කියලා කියන්නේ අවාසි. වාසියක් ගත්තොත් මම කලින් කිව්වා මේක ලයිට් වෙනවා කියලා. එතකොට බ්ලොක් එක size එක අඩු, කියන්නේ බ්ලොක් එකේ තියෙන data strip එක අයින් කරාට පස්සේ ඒකේ බර අඩු වෙනවා. එතකොට transaction කරන්න පුළුවන් ඉක්මනට. එතකොට transaction time will reduce. එතකොට transaction එකකට යන කාලය අඩු වෙනවා. හරි. ඊට පස්සේ transaction cost එක අඩු වෙනවා. මොකද miners වලට මේක මේ confirm කරන්න ලේසි. එතකොට මේ transaction cost එක අඩු වෙනවා. ඊට පස්සේ Bitcoin network load will reduce. එතකොට Bitcoin network එකේ තියෙන load එක අඩු වෙනවා. ඇයි අපි block එක size එක මේ කියන්නේ block එකේ තියෙන data layer එක අයින් කරාට පස්සේ ඒ transaction load එක අඩු වෙනවා. ඊට පස්සේ මේ කට්ටිය කියනවා මේ fraud proof system එකකුත් ඒ කට්ටිය introduce කරනවා කියලා. එතකොට Bitcoin වල තියෙන ඒ කියන්නේ ගොඩක් අය illegal මේ වැඩවලට පාවිච්චි කරන ඒ මේ transaction අහු කරගන්න පුළුවන් විදිහට ඒ කට්ටිය මේ සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරනවා කියලා තියෙනවා ඒ SegWit එකත් එක්කම. If it is soft fork, high percentage of people will not lose their transaction. ඉතින් මේ SegWit කියන එක soft fork එකක් නම් ගොඩක් අය මේ transaction
මේ කියන්නේ ලූස් වෙන්නේ නැහැ. කියන්නේ ට්‍රාන්සැක්ෂන් නැති වෙන්නේ නැහැ. මම කලින් soft fork කියන්නේ fork video එකේදී පැහැදිලි කරා වගේ soft fork එකක් කියන්නේ backward compatible. ඉතින් පරණ system අලුත් system දෙකම එකට වැඩ කරන්න පුළුවන්. ඉතින් මිනිසුන්ගේ ට්‍රාන්සැක්ෂන් නැති වෙන්නේ නැහැ කියන මිනිසුන්ට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. ගොඩක් වෙලාවට. අපි බලමු cons මොනවාද මේකේ තියෙන අවාසි. The implementation of SegWit is complex. මේක ඉතාමත්ම complex. ඉතාමත්ම සංකීර්ණ procedure එකක් තියෙන මම මේක මේ සරලව කට්ටියට පැහැදිලි කරන්න හැදුවට. ඉතාමත්ම සංකීර්ණ procedure එකක්. ඒ කියන්නේ මේක algorithm එකක් තියෙන algorithm එකට අනුව hard code කරන්න ඕනේ. හරි මේක coding කරන්න ඕනේ. ඉතින් මේක හරිම complex දෙයක් තමයි මේ SegWit කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් ඉදිරියට ඉගෙන ගන්න ඉන්න අයට හැර අනිත් අයට නම් මේක ඇත්තටම ඉගෙන ගන්නගේ අවශ්‍ය නැහැ. තේරුමක් නැහැ මේ අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් ඉගෙන ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ SegWit එක ගැන ටෙක්නිකැලිටි එකක් ඕන නම් ටෙක්නිකලි මොනවා හරි ඉගෙන ගන්න දෙයක් කියන්නේ කවුරු හරි කැමති නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මගේ කන්ටැක්ට් කරන්න පුළුවන් විදිය. ඊට පස්සේ මේක user confusions. එතකොට මේක කියන්නේ මේ SegWit එකකින්ද මේ කියන්නේ මිනිස්සු usersලා හරි nodes bitcoin එකේ ඉන්න usersලා අතර confusion. ඒ කියන්නේ තේරුම් ගන්න බෑ එකපාරට මොකද්ද මේ කට්ටිය මේ කරන්න හදන්නේ මේක මොකද්ද soft fork ද hard fork ද මේක කරන කාලය ඇතුළත අපිට transactions කරන්න පුළුවන්ද බැයිද වගේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා මිනිස්සු අතර. හරිද? ඇයි තේරුම් ගන්න බෑනේ SegWit කියන්නේ ගොඩක් අයට තේරෙන්නේ නැහැ මොකද්ද SegWit කියන්නේ කියලා. ඉතින් එතකොට ඒ කට්ටිය අතර එක ප්‍රශ්න ඇති වෙනවා. හරි? ඊට පස්සේ මේ කියනවා මේක transaction speed එක වැඩි වෙන හින්දා මේ අලුත් types කියන්නේ DDoS attacks attack එකක් කියලා කියන්නේ මේ කියන්නේ hacker කියන්නේ මේක DDoS attack එකක් කියලා hack කරන විදිහක්. ඒ කියන්නේ මොකක් හරි site එකක් තියෙනවා නම් ඒ site එකට මේ ගොඩක් traffic එක direct කරනවා. ඒ කියන්නේ වෙබ්සයිට් ට්‍රැෆික් එක ගොඩක් ඒ සයිට් එකට ඇව්වට පස්සේ මොකද වෙන්නේ ඒ සයිට් එකේ තියෙන සර්වර්ස් ඕවර්ලෝඩ් වෙනවා ඒක හින්දා ඒ කට්ටියගේ සයිට් එක ඩවුන් වෙනවා හරි ගොඩක් ඔය පොලොනික්ස් වගේ ට්‍රේඩින් සයිට් වල ඒ කියන්නේ එක්ස්චේන්ජර්ස් වල ඒ දේ සාමාන්‍යයෙන් වෙනවා හරි ඉතින් එන්නේ වගේ DDoS attacks අලුත් types කියන්නේ අලුත් විදිහේ DDoS attacks වලට මේක ඕපන් වෙනවා ඊට පස්සේ a mistake in upgrade source code will result in a complete system breakdown ඒ කියන්නේ මේක මංකව කම්පලෙක්ස් කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් මේක වැරදියට කෝඩ් දුනොත්, වැරදි මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් කාගේ හරි අතින් මේ සිස්ටම් එක සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. හරි. ඒක අනිවාර්ය වෙන දෙයක්. ඉතින් කරන කෙනා ඒක හරියටම පැහැදිලිවම කරන්න ඕනේ. හිතන්න ඒක ඒ SegWit අප්ඩේට් එක ගන්න hard fork එකකින් නම් මම කලින් කිව්වා වගේ ගොඩක් අයගේ transaction loss වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔන්නෝ තමයි වාසි SegWit එක තියෙන සහ අවාසි. ඉතින් සරලව දැනගන්න වැඩි ටෙක්නිකල් වලට යන්න අවශ්‍ය නැහැ. data layers මම කලින් පැහැදිලි කරපු data layers ඒ වගේ දේවල් වලට ඇත්තටම යන්න අවශ්‍ය නැහැ. මේ ඔය කට්ටිය කැමති නැත්තම් ඇත්තටම සාමාන්‍ය idea එකක් තියාගන්න මොකද්ද මේ SegWit කියන්නේ සහ ඒකේ වාසි සහ අවාසි ගැන. කවුරු හරි කෙනෙක් අහුවොත් කියන්න පුළුවන් තත්ත්වේ ඉන්න ඕනේ. හරි දැන් මම හිතනවා ඔය කට්ටිය බේසික් අයිඩියක් ගන්න නැති මොකද්ද මේ SegWit කියන්නේ කියලා. සමහර අය ඉතින් මීට වඩා ඉගෙන ගන්න කැමති අය ඉන්නවම කලින් කිව්වා වගේ in detail. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් දිගටම ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. මම කැමති කියන්නේ මම කැමති මේ උදව් කරන්න. ප්‍රශ්න මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව අනිවාර්යෙන් ප්‍රශ්න ඇති. මේ ගොඩක් අයට කියන්නේ එක දේවල් සම්බන්ධ ප්‍රශ්න ඇති මම දන්නවා. ඉතින් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔය වීඩියෝ එක යට තියෙනවා මේ කමෙන්ට් සෙක්ෂන් එකේ පෝස්ට් කරන්න. මම හැකි තරම් උපරිම try කරන්නම් ඒවට උත්තර දෙන්න බලන්න. ඔයගොල්ලන්ගේ feedbacks මොන feedback ඉතාමත් මගේ කරනවා. ඒවත් කමෙන්ට් සෙක්ෂන් එකේම දාන්න feedback කියන්නේ හොඳ ෆීඩ්බැක් ඕන නරක ෆීඩ්බැක් ඕන දෙයක් පිළිගන්නවා ඉතා සතුටින් මොන හරි මේ වීඩියෝ සීරීස් එකේ මොන හරි ඒ කියන්නේ ඉම්ප්‍රූව් කරන්න දේවල් මේ තියෙනවා නම් ඒවත් කියලා කැමති දෙයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මගේ Telegram, Facebook, Twitter, Discord, TradeView මේ ඩීටේල්ස් ඔක්කොම පහළ දාලා තියෙනවා.
ටෙලිග්‍රෑම් එක දාලා තියෙනවා මගේ ප්‍රයිවට් මැසේජ් එකක් එවන්න ඕන නම් Facebook එක හෝ මම ට්විටර් එක තමයි ගොඩක් අප්ඩේට් කරන්නේ. ට්විටර් එකේ මගේ අප්ඩේට්ස් යනවා. ඉතින් ට්විටර් එක මාව ෆලෝ කරන්න. Discord එකත් ඕන මැසේජ් එවන්න. TradeView එකේ මගේ ප්‍රයිස් charts මගේ ideas ප්‍රයිස් chart වල තියෙන ideas ඉස්සරහට මොකක් වෙයිද ඒ වගේ ideas මම ගොඩක් TradeView එකේ publish කරනවා. ඉතින් ඒක ඔය කට්ටියට කැමති අය ඉන්නවා නම් ඒක දේවල් පිළිබඳව ඉගෙන ගන්න මාව ෆලෝ කරන්න. ඒකේ මට මැසේජ් එවන්නේ ඒ දේවල් සම්බන්ධව. අපේ ශ්‍රී ලංකන් ක්‍රිප්ටෝ ගෲප් කියලා අපේ වෙනම ගෲප් එකක් තියෙනවා Facebook එකේ සහ Telegram එකේ. මම මේ දෙකේම links පහළ දාලා තියෙනවා. ඒවා join වෙන්න. ඒකේ ගොඩක් ලංකාවේ මේ ක්‍රිප්ටෝ සම්බන්ධ ආස ඒවා පිළිබඳව ඉගෙන ගන්න, ඒ පිළිබඳව ට්‍රේඩින් කරන්න කැමති අය ඉන්නවා ගොඩක්. ඉතින් ඒ කට්ටියත් එක්ක join වෙලා තමන්ගේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ඒ group දෙකේම නැගින්ද ඒකටත් join වෙන්න. ඊපස්සේ අපේ තව සිග්නල් channel එකකුත් තියෙනවා, ශ්‍රී ලංකන් සිග්නල් channel එකක්. ඒ පිළිබඳ වැඩි විස්තර දැනගන්න ඕන නම් මට ප්‍රයිවට් මැසේජ් එකක් එවන්න. මම පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද ඒක වෙන්නේ, කොහොමද ඒක වෙන්නේ කියන එක. තව දෙයක් කියන්න ඕනේ, තාම විශේෂ දෙයක්. මම මේ වීඩියෝ ප්‍රසන්ටේෂන්ස් කරන්න සීරීස් එකක් විදියට. ඒ කියන්නේ පිළිවෙලකට කරගෙන යන්න. ඉතින් මම මේකට කලින් මම ප්‍රසන්ටේෂන්ස් 3ක් කරා. ක්‍රිප්ටෝකරන්සි බේසික්ස් ගැන, ට්‍රාන්සැක්ෂන්ස් වෙන්නේ කොහොමද කියන එක ගැන සහ ක්‍රිප්ටෝ ෆෝක් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ගොඩක් අතර තියෙන ප්‍රශ්න ටිකක් තමයි ඔය. ඉතින් මම ඒක පැහැදිලි කරා කලින් වීඩියෝස් 3ක. ඒකේ links මම පහළ දාලා තියෙනවා. මගේ YouTube channel එකට subscribe කරන්න. එතකොට ලේසි මොකක්ද කාපු ගාම කට්ටියට බලා ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. හරිද? ඊට පස්සේ ඉදිරියට මම කරන්න බලාපොරොත්තු වෙන presentations මෙන්න මේ පහළ දාලා තියෙන මේ දේවල් සම්බන්ධයෙන්. ක්‍රිප්ටෝ ICO එකක් කියන්නේ මොකද්ද? ඉනිෂියල් කොයින් ඔෆරින් එකක්. හරි. ඒ කියන්නේ මොකක්ද ක්‍රිප්ටෝ එකක් ක්‍රිප්ටෝ කොයින් එකක් මාකට් එකට එන්න කලින් ෆ්‍රී සේල් එකකදී හෝ ඊට කලින් ඒ කට්ටිය ඔෆර් කරන. එතකොට ඒ වගේ අවස්ථාවකදී ගන්න ඒ කියන්නේ කොහොමද ඒ වගේ කොයින් එක හොයාගන්නේ, කොහොමද හොඳ කොයින් එකක්, ඒ වගේ විස්තර තියෙන වීඩියෝ එකක් මම වෙනම කරලා තියෙනවා. තා මේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් පිළිබඳ ඒක නම් ලොකු වීඩියෝ එකක්. ඒකේ හැමදේම එක්ස්චේන්ජ් වල කොහොමද කරන්නේ, එක්ස්චේන්ජ් වල තියෙන දේවල් මොනවද, හොඳ එක්ස්චේන්ජ් මොනවද, ඒතකොට ප්‍රයිස් charts කොහොමද රීඩ් කරන්නේ, ප්‍රයිස් charts වල කොහොමද pattern බලන්නේ, ඒ වගේ ලොකු වීඩියෝ එකක්. ඒක මේ ට්‍රේඩින් සම්බන්ධව. ඉතින් ඒක අන්තිමට එන්නේ. ඉතින් ට්‍රේඩින් කරන්න කලින් දැනගන්න ඕනේ ක්‍රිප්ටෝ කියන්නේ මොකක්ද කියලා. ඒකින් තමයි මේ ඉතුරු කලින් වීඩියෝස් ටික කරන්නේ. හරි. මීට අමතරව තවත් මේවා තමයි එන්න තියෙන විශේෂිතම වීඩියෝස්. මීට අමතරව මම පොඩි වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙන ඔය sex.io එකෙන් කොහොමද මේ බිට්කොයින්ස් ගන්න, ඒ වගේ. දැන් බිට්කොයින් ගන්න කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ කොහොමද බිට්කොයින් පර්චේස් කරන්න ක්‍රෙඩිට් කාඩ් එකෙන්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් Coinbase wallet එක ගැන, MyEther wallet එක ගැන, MyEther wallet එකේ මොකද්ද මේ ERC20 කම්ප්ලයි කරන වොලට්ස් කියන්නේ මොනවද, ඔය වගේ ලොකු ප්‍රශ්න තියෙනවා ගොඩක් අයට. ඉතින් මේ ඒ සම්බන්ධව මම පැහැදිලි කරනවා ඉදිරියට. හැම කෙනාටම ඒක තියාගන්න පුළුවන්. ඉදිරියට බලාපොරොත්තු වෙන්න මේ සම්බන්ධව. ඇත්තටම කියන්න ඕනි මේක මම ඇත්තටම කරන්නේ ෆ්‍රී. මම හැම වීඩියෝ එකකදීම කියනවා මම මේක කරන්නේ ෆ්‍රී සහ මම මේක කරන්න ගොඩක් මහන්සි වුණා. ඉතින් මම හිතනවා ගොඩක් අය යමක් ඉගෙන ගන්න නැති, හොඳ දෙයක් ඉගෙන ගන්න නැති මේකෙන් කියලා. ඉතින් හිතනවා නම් හොඳ දෙයක් මම ඉගෙන ගත්තා, මේ ඉතාමත් හොඳයි මේ වීඩියෝ සීරීස් එක කියලා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම මේ පහළ දාලා තියෙනවා මගේ BTC ටිප් ජයකයි ටිප් ජයකයි. මගේ BTC පින් කැටේ සහ ETH පින් කැටේ. ඒ දෙකට දාන්න පුළුවන් ඔයගොල්ලන්ගේ තියෙන ඩොනේෂන්ස් එවන්න පුළුවන්. ඉතාමත්ම සතුටු වෙනවා ඩොනේෂන්ස් ලැබුණොත්. ඉතාමත්ම සතුටු වෙනවා. බොහොමත්ම ස්තුතියි මගේ channel එකට join වෙන්න. මගේ පල්ලෙහා links